උදිත් ආයුෂ්මන්ත ඉන්න චුට්ටක් සර්ච් කරලා බලන්න එක එක වීඩියෝ එයි ගණන් ගන්න එපා. ඉතින් කොහමද අලුත් වීඩියෝක් දාන්න හිතුවා. කාර් එකේ රිවිව් එක කරන්න බැලුවේ. ඒක නිකන් සුපිරි රිවිව් එකක් වෙන්නේ නැති ගොඩක් YouTube කරන කට්ටිය කරනවා වගේ නෝමල් අයිඩියාවක් දෙන්නම් කාර් එකේ. ඒක තමයි බේසිකලි කරන්නේ. කැම් එක දෙනවා අපේ දනුජ මල්ලයාට. ඔයි ඔයි ඔය කහ පාට ගානක් ඉන්න එක. ඔයි මේ මූට දෙන. උදිත් ආයුෂ්මන්ත ඉන්න චුට්ටක් සර්ච් කරලා බලන්න එක එක වීඩියෝ එයි ගණන් ගන්න එපා. කාර් වල ඒව බං. ඒවා බලන්න. ඉතින් ඕම තමයි යන්නේ. මෙතන කාර් එක තියෙනවා. ඉතින් මේක හෙනම නෝමල් රිවිව් එකක් තියෙයි. මම වැඩි වාහන රිවිව් කරන්න දන්නේ. ඉතින් රොල්ලා සීරීස් එකේ අන්තිම වීඩියෝ මම කිව්වා ෆුල් රිවිව් එකක් දෙන්නම් කියලා. ඉතින් අපි මේ රැන්ඩම් ටයිම් එක කරන්න ගත්තේ. ඉතින් මේක ගත්තොත් මේක Corolla AE100 AE101 එකක්. ඒක කන්වර්ෂන් එකක් කරලා දෙනවා Corolla GT එකට. ඉස්සරහින් ගත්තොත් ලොකු වෙනසක් වෙලා නැහැ. ආෆ්ටර් මාකට් ග්‍රිල් එකක් තියෙනවා. ඊට පස්සේ BC touring බම්ප් එක තියෙනවා. ඒකට එන ලිප් එකක් තියෙනවා. ඒකයි JDM black base light set එක තියෙනවා. ඒක තමයි මේන් වෙනසකට වෙලා තියෙන්නේ ඉස්සරහන. මේ බම්ප් එකෙන් මම හිතන්නේ BC touring wagon එකට. ඊළඟට මෙන්න මේකේ ග්‍රිල් එක අතින් බලුවාම ඔයිල් කූලර් එකක් පේනවා. ඒක තුටක් කියන්න ඕනේ තුට්ට ඒකට මහන්සි වුණා. ඊට පලයන් ඒව දාන්න නැති. පැත්තෙන් ගත්තොත් පැත්තෙන් නම් කිවියටම ස්ටොප්. වීල් සෙට් එකක් දාලා තියෙනවා. පොලිසිය මහත්තුරු බලනවා වීල් ඇතුලේ තියෙන්නේ. හරි ඔරිජිනල් වීල් නෙමෙයි ආෆ්ටර් මාකට් ඇතුලේ තියෙන්නේ. ඊට පස්සේ ඔයගන්ට පේනවා ඇති චුට්ටක් පහත් කරලා තියෙනවා කාර් එක. දැන් වැඩි පහත් කරලා නැහැ, චුට්ටක් පහත් කරලා තියෙනවා. ඊට පස්සේ සයිඩ් ස්කර්ට් වලට આવොත් ඒක ෆුලි කස්ටම් හදපු එකක් තියෙන්නේ. මම මේ වගේ සයිඩ් ස්කර්ට් එකක් වෙන 800 එක නැතුව ඇති. මොකද මම මේකටම හදපු එකක් මේ තියෙන්නේ. ඊට පස්සේ පිටිපස්සට આવොත් අප්ග්‍රේඩ් එකක් විතර කරලා තියෙනවා. රියර් ඩිස්ක් කන්වර්ෂන් එක කරලා තියෙනවා. normal 800 වල ඉන්න drum brakes. පිටිපස්සට આવොත් normal බම්ප් එක තියෙනවා. ඊට පස්සේ මම අර සයිඩ් ස්කර්ට්ස් එකත් එක්ක යන්න හදපු කස්ටම් රියර් ලිප් එක තියෙනවා. ඊට පස්සේ මේ තහඩු කෑල්ලක් තියෙනවා. exhaust එකක් තියෙනවා. HKS exhaust එකක් තියෙනවා. ඒකේ ඉස්සරහටම යනකන් ස්ටේන්ලස් ස්ටීල් පයිපින් වලින් තියෙන්නේ ටිකක් යට රින්ගුවක් තියෙනවා. හවුද? යයි. ඒක පේන ඇති. It is what it is. පිටිපස්සට આવුත් නම් කියන්න මොකුත් ලොකු වෙනසක් නැහැ. රියර් ලිප් එකයි එක්සෝස්ට් එකයි ඇරෙන්න. මේ ඔක්කොම normal light එක තියෙන්නේ. එහෙම තමයි තියෙන්නේ. ලොකු වෙනසක් කළා නැහැ. ලොකු දේවල් නෙවෙයි හැම වාහනෙම තියෙන්නේ. හරිද? ඉස්සරහට આવොත් ඉස්සරහ චුට්ටි වැඩ ගැල් ටිකක් තියෙනවා. ඉස්සලාම මෙතන බ්‍රයිට්
රෙද්දෙන් කස්ටම් ඩෝබෝඩ් එක කරලා තියෙනවා. මෙතන ට්වීට් එකක් ඇවිල්ලා තියෙනවා. මතක විදියට normal 800 මේක එන්නේ නැහැ. ආෆ්ටර්මැත් ස්පීකර් සිස්ටම් එකක් තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා leather wrap fully leather wrap dashboard එක. මේ මෙතන center armrest එකට යනකම් මේක තියෙනවා. Kenwood play එකක් තියෙනවා. ඊට පස්සේ බගත් සීට් දෙකක් තියෙනවා Recaro. ඒකදී ඊට මෙතන ගේජස් දෙකක් තියෙනවා. මේ ගේජස් දෙකේ එකක ඔයිල් ප්‍රෙෂර් එක අනිත් එක ඔයිල් ටෙම්ප් එක පෙන්නනවා. ඊට පස්සේ අප්ග්‍රේඩ් එකක් විදිහට ගත්තොත් මේකේ මොකද්ද ෂෝට් ෂිෆ්ට් එකක් හයි කරලා තියෙනවා. මොනවද දන්නේ මම හිතන්නේ වීඩියෝ බලපෑට තියෙන කීයද ඒ ෂෝට් ෂිෆ්ට් එක හයි කරලා තියෙනවා. ආෆ්ටර් මාකට් ස්ටියරින් වීල් එකක් තියෙනවා OMP එකේ. මේ ගේජ් ක්ලස්ටර් එකත් normal 800 එකට එන එක. ඒ ටික තමයි වෙනස්කම වෙලා තියෙන්නේ. තව අර පැත්තේ ඩෝ බෝඩ් එක වගේම තමයි මේකේ ෆ්‍රන්ට් එකේ තියෙන ඩෝ බෝඩ් එක වෙනස් කරලා තියෙනවා. අර ඉස්සෙල්ලා කියපු විදිහටම පුංචි මොඩිෆිකේෂන්ස් ටිකක් කරලා. එච්චරයි වෙනසක් තියෙන්නේ. තව මගේ කස්ටම් මොඩ් එකක් තියෙනවා. මේක මං හදපු එක. යතුරුක. මේකේ තියෙනවා පුංචි රොබෝ කෙනෙක් මේක. මේක දැම්මම ළමයි මොනවල් ටික උයි පෙන්නනවා. නම දීලා බිග් බ්‍රේඩ් පුංචි කියලා. ඔය වගේ මොනවද පෙන්නනවා. ඒක මං කරපු එඩිෂන් එක. දැන් යන් කාරේ එක එච්චරම ක්ලීන් කරලා නැහැ. සුට්ටක් දුර ගිහ ගමන් ටිකක් ගිහිල්ලා ඉල්ල තියෙන්නේ. ඉතින් මේ එන්ජින් එක ගත්තොත් මේක 4AG silver top එන්ජින් එක. මේ එන්ජින් මොඩල් එකේ 3rd generation එන්ජින් එක. මොඩ් විදියට ගත්තොත් මේක basically stock එන්ජින් එක. මොඩ් විදියට ගත්තොත් කරලා තියෙන්නේ after market oil cooler එක හයි කරලා තියෙනවා. dual radiator එකක් තියෙනවා. තව ආෆ්ටර් මාකට් එක්සෝස්ට් මැනිෆෝල්ඩ් එකක් තියෙනවා. කැමරාම පොඩි ආෆ්ටර් මාකට් එක්සෝස්ට් මැනිෆෝල්ඩ් එකක් තියෙනවා. මම පුළුවන් වුණොත් ෆොටෝස් දාන්නම්. ආෆ්ටර් මාකට් ඇඩ්ජස්ටබල් කැම් පුලි එකක් තියෙනවා. කැම් ගිය එක. ඊට පස්සේ ලයිට් වේට් ක්‍රෑන්ක් පුලියක් තියෙනවා. HKS ඉන්ටේක් එකක් දාලා තියෙන්නේ. තව මේක මුඩ්ඩක් අල්ටර් රේසින් ස්ටඩ් බාර් එකක් තියෙනවා. ඔය ටික තමයි එන්ජින් එකේ ලොකුවට මොඩ්ස් වලට කරලා තියෙන්නේ. ඒ ඇරෙන්න වෙන මොඩ්ස් නම් කරලා නැහැ. බේසිකලි ස්ටොක් තියෙන කාර් එක. ස්ටොක් ඉෂ් එකේ තියෙන්නේ. මේ ඔය ටික තමයි කාර් එකේ බේසිකලි තියෙන්නේ. තව ලස්සන්ට එක ඇඩ් කරලා තියෙනවා. හීට් ප්ලේට් එක නිකන් දාලා තියෙනවා. මේක කස්ටම් CNC නේ. ඔව් නෑ ලේසර් කට් කරලා තියෙන්නේ කස්ටම් ඩිසයින් එකකට. ඔය ටික තමයි කාර් එකේ මේන්ලි කතා කරන්න තියෙන්නේ. තව එක දෙයක් අමතක වුණා. මේ කාර් එකේ කොන් හතරෙම තියෙන්නේ BC Racing suspension kit එක. මේක පින් BC Racing මේ suspension kit එක තියෙන්නේ. මොකද? ඒකෙන් තමයි ඔච්චර කාර් එක ලෝ කරලා තියෙන්නේ. තව වීල් එකේ බ්‍රෑන්ඩ් එක ගත්තොත් ඒක නම් මතක නෑ. මම ඒකේ නම දාන්නව කොහෙන් හරි D1 spec හරි මොකක් හරි ගත්තා ඉතින් මට දැන් නම මතක නෑ. ඒ ටික තමයි කාර් එකේ බේසිකලිම කම්පෝනන්ට්ස් විදියට ඇඩ් කරලා තියෙන්නේ normal Corolla එකකින් වෙනස් වෙන දේවල් විදියට. ඉතින් Rolla series එකේ කලින් තිබ්බ විදිය මතකයි මම ෆොටෝස් දෙක තුනක් දාන්න. කොහොම හරි පේන්ට් එක රීස්ටෝරේෂන් එක කියලා කියන්න පුළුවන්. ඒකෙන් පස්සේ මේ විදිහට තමයි මම කාර් එක ඉවර කළේ.
ඉතින් රොල්ලා සීරීස් එක දිගටම බලපු කට්ටියට ගොඩක් thank you. ගොඩක් thank you. දිගටම වාන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මේක සුපිරි රිවිව් එකක් නොවෙන්න ඇති. මට ෂුවර් නෑ ඒක. මම ගොඩක් දේවල් හයින් කියන්න යන්නේ නැති. මට තේරෙන්නේ නෑ වාහනේ රිවිව් කරන්න ඒව. ඉතින් ඒ ටික තමයි කියන්න තියෙන්නේ වාහනේ රිවිව් එකට. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. දනුජ ඉන්නා, ඉසුරු ඉන්නා, උදිත් ඉන්නවා. මේ උදිත් මේ ඉසුරු ඔය දනුජ මම දනුජ. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.